ආයුබෝවන් වේවා හැම දිනාටම. ඉතින් මද මගේ මේ YouTube channel එකෙන් අද කරන්නේ මේ ඔයාට ලස්සන මේ දෙයක්. ඉතින් හැමදාම jokes කර කර ඉන්නවට වඩා මම බැලුවා මේ ගොඩක් මේ කාන්තාවන්ට ඒ වගේම පිළිමින්ටත් ඉතින් වැදගත් වෙනවා. මේ ඔය ලස්සන වෙන්න හැමෝම කැමතිනේ නේද? ඒ කියන්නේ මම කියන්නේ මේ ලස්සන වෙනවටත් වඩා මේ මූනේ හැමදාම මේ වයසට නොයා වයසට යෑමේ ප්‍රවණතාවය අඩු කරගෙන තියාගන්න ලස්සන ක්‍රමයක් පිළිබඳව ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මේක අනුගමනය කරන්න. මේක අනිවාර්යයෙන්ම මේ ජෝක්ස් එකක් නෙවෙයි. වෙනද තමයි ජෝක්ස් එක මම දානවනේ. මේක ජෝක්ස් එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ගොඩාක් වටිනවා. මේක එහෙම වේදයක් නෑ. හොඳේ. කාන්තාවන්ට පිළිමින්ට කියලා මෙහෙම වේදයක් නෑ. අර මම දාලා තියෙන කාන්තාවන්ට විශේෂයි. පිළිමින්ටත් හොඳයි. හොඳ. ඒ තමයි දැන් ඔයගොල්ලෝ මේ උදේට උයන්න උදේට හරි දවල්ට හරි ඉතින් වැඩිපුර උදේ තමයි ඉතින් නේද? පොල් ගෙඩිය විඳිනවනේ. පොල් ගෙඩිය විඳලා පස්සේ ටෝං ගාලා හලනවා සින්ක් එකට. හරිද? හැබැයි ඔයාලා දන්නවද මේ ලෝකේ තියෙන වටිනාම ස්වභාවික පානීය තමයි පොල් වතුර කියලා? පොල් වතුර ඇත්තට. යුරෝපා රටවල අධික මිල ගණන් වලට ෆාමසි වල රෝහල් වල අලෙවි වෙනවා. හොස්පිටල් වල එහෙම ප්‍රයිවට් හොස්පිටල් වල එහෙම ඒ මොකද මේ හොඳ ප්‍රතිශක්තිකාරක ඖෂධයක් වගේ දෙයක් තමයි මේ පොල් වතුර කියලා කියන්නේ. අපේ මිනිස්සු මේ වටිනාකම් දන්නේ නැති හලනවා සින්ක් එකට. උදේට ලීටර් ලක්ෂ ගාණක් සින්ක් එකට හලන જાතියක් වගේ මේ පොල් වතුර. හැබැයි පොල් වතුර වල ගුණ සෞඛ්‍ය මගේ කියන්නේ සෞඛ්‍ය සංවිධාන වලින් පොල් වතුර වල ගුණ 18ක් දක්වලා දිනවා. මට නම් හැබැයි මං අහලා තියෙන විදිහ 25කට එහා දිනවා. හරිද? මේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ වැඩි කර දෙන පොල් වතුර. හරිද? ඒ වගේ තමයි වයසට නොයා මුහුණ මෝරණ ගතිය නැති කරගන්න බොන්න එකම දේ තමයි බීම જાති නෙමෙයි. පොල් වතුර කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේකේ ගුණ 18ක් කියලා තියෙන එක එකක් ඕක අම්ල ගණනාවක් මේ පොල් වල තියෙනවා. පොල් වතුර වල පෝෂක පදාර්ථ රාශියක් තියෙනවා. පොඩි ළමයින්ගේ පණුව අමාරු වලට දෙන්න හොඳ එකක් තමයි මොනවද? පොල් වතුර. අපි හැමදාම බොනවනේ පීනසේ තියෙන හැමදාම බොන්න එපා. දවස් දෙකක් වගේ බොන්න බලන්න. ඔය උණ හැදෙන ප්‍රතිශතය ගොඩාක් අඩු වෙනවා. හරිද? උණ හැදෙන එක ප්‍රතිශතය ගොඩාක් අඩු වෙනවා. ඇත්තම කියනවා. ඇත්තටම අවංකව මම පොල් වතුර ගොඩාක් බොන කෙනෙක්. බොරුවට නෙමෙයි කියන්නේ. මේ මොකද මට මේ උණේම හැදෙනවා අඩුයි ගොඩක් ප්‍රතිශක්තිකරණය තියෙනවා. වෛරස් වලට ක්‍රියා කරන එකක් තමයි පොල් වතුර. ඒ වගේම මේ පිළිකා රෝගීන්ට ලෝකේ ගොඩාක් දෙන පානයක් තැඹිලි වගේම පොල් වතුර. හරිද? මට තැඹිලි වලටත් වැඩි ගුණ එකක් තමයි පොල් වතුර මේ පිළිකා රෝගීන්ට. හරියට බැලුවොත්. ඉතින් ගොඩක් දෙන්න විදියක් නෑනේ තැඹිලි දෙන්නේ ඉතින් ඒගොල්ලන්ට. ඉතින් යකඩ තියෙනවා, මැග්නීසියම් තියෙනවා. හරිද? විටමින් B තියෙනවා, C තියෙනවා, E තියෙනවා. කැල්සියම්, පොටෑසියම් මේ ඔක්කොම අන්තර්ගතයක් තමයි පොල් වතුර කියන්නේ. ඒ නිසා ඔයාගේ මූණ වයසට යෑමේ ප්‍රවණතාවය ගොඩාක් අඩු කරනවා. හරිද? ඔය එක ටැබ්ලට් බොන්න අනම්මනම් ක්‍රීම් මුලනවට වැඩිය රසායනික ද්‍රව්‍ය වරුණට වැඩිය දානවට වැඩිය බලන්නකො මේ ස්වභාවික පානයක්. ඔයකින් පොල් වතුරේ මූණ හොදන්න S2 හොදන්න බලන්න. හරිද? තව දෙයක් හරිද? ඒක තමයි මේ දැන් සමහරව අර පොල් ගෙඩිය විසි කරනවනේ පොල් ගෙඩිය වතුර ටික. මම කියන්නේ ඔය අල හොද්දක් හදද්දි පරිප්පු හදද්දි වට්ටක් එහෙම හදද්දි පොල් වතුර ටිකෙන් අර පොල් මිටි කන්න ගන්න ඇල් වතුරනේ. ඇල් වතුර වෙනුවට පොල් වතුර ටික දාලා මිටි කන්නකෝ. පොල් කිරි ගන්නකෝ. ඒක මාර ගුණයක් තියෙනවා වගේම දැන් අපි රසකාරක දානවට වැඩි නේ. අපි මොකද කරන්නේ? ඔක්කොම වතුර ටික අල්ල සින්ක් එකට මොකද කරන්නේ? රසකාරක නම්මනම් ඒව දානවා අල හොද්දට පරිප්පු හොද්දට. දාපියකෝ අර මේ මොනවද පොල් වතුර ටික දාලා හදන්න බලන්න. මාර රහත් තියෙන විශේෂම අලසා පරිප්පු වලට දාලා බලන්න. හරි වට්ටක්ක. ඕවට දාලා බලන්නකෝ බීට්‍රූට් වලට. හරිද? ඉතින් මේ ඒව ඇත්තටම මේ මූණ මෝරණ ගතිය නැති වෙනවා. ඇත්තමයි.
ඒක නැති වෙනවා. හරියට ඔය පිට රටවල් වල මේ පොල් වතුර වලට මාර ඉල්ලුමක් නේ තියෙන්නේ. දැන් මේ ලංකාවේ යවනවා පොල් වතුර ගොඩක්. පොල් යවන්නේ ඒකයි. පොල් වතුර අර බටහිර රටවල් වල හොඳ ඖෂධයක්. ෆාමසි වල අධික මිල ගණන් වලට තමයි පොල් වතුර ගන්න දෙන්නේ. මේ හලනවා එහෙ මාර ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ පොල් වතුරේ බොන්න පීනසේ තියෙනවා නම් බොන්න එපා. නිතර සෙම ඇවිස්සෙන්න පුළුවන්. නමුත් පුරුදුනොත් ඒක අවුලක් නෑ. දවස් දෙකක් කරලා දවස් දෙකක් හරි බොන්න නැත්නම් හැමදාම බොන්න කාන්තාවන්ට ගොඩාක් හොඳයි. හරිද? පොල් ඇස් දෙක එහෙම හොදන්න පොල් වතුරේ. තැඹිලි වතුරෙන් හේතුවත් කවන්නේ. ඒකත් අර ඇස් පිරිසිදු වෙනවා සහ වයසට යෑමේ ප්‍රවණතාවය ගොඩාක් අඩු කළ දෙන එකක් තමයි මේ පොල් වතුර. අපි හිතමු 40 කෙනෙකුට 30 වගේ ඉන්න පුළුවන්. 50 වගේ කෙනෙකුට 40 වගේ ඉන්න පුළුවන්. 60 වගේ කෙනෙකුට 50 වගේ ඉන්න පුළුවන්. හරිද? බොරු නෙවෙයි මේ අනික ජෝක්ස් නෙවෙයි. හරි. එහෙනම් අදට සමුගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. බොහොම ස්තුතියි.